හයි කොහමද? ඔයාලා මේ දකින්නේ හරියටම ගිය අවුරුද්දේ 2025 නොවැම්බර් 27 වෙනිදා අපේ ගේ ගාව තිබ්බේ කොහොමද කියලා. ඇත්තටම අපි හිටපු ගෙදර අපි රෙන්ට් එකට හිටියේ අඩි 4.5ක් කිට්ටු වෙන්නම ගම් වතුරට අහු වුණා ගිය අවුරුද්දේ. ඉතින් ඒ ගම් වතුරට අහු වුණ වෙලේ මගේ ගෙදර ඇත්තටම මේ ගොඩාක් බඩු මට නැති වුණා. කුස්සියේ බඩු, සාලේ බඩු, කාමරේ මේ පෙන්නන්නේ මගේ හස්බන්ඩ්ගේ වර්කින් ස්ටේෂන් එක. එයා කම්පියුටර් ලැප්ටොප් රිපෙයාරින් කරන්නේ. ඉතින් ඒකේ ලැප්ටොප් එහෙම එයාගේ ගන්නම දෙයක් නැති වෙන්න ගම් වතුරට ගියා. ඉතින් මේ මට ඔයාලට මේක පෙන්වන්න ඕන උනේ ගම් වතුර ඇවිල්ලා ඇත්තටම අපේ බින්දුවටම වැටුණා කිව්වොත් හරි. පේනවනේ මගේ කුස්සියේ බඩු වලින් ඉලෙක්ට්‍රික් අයිටම් වලින් මට ඉතුරු වුණේ රයිස් කුකර් එකයි කෙටල් එකයි විතරයි. අනිත් සේරම වගේ මේ ගම් වතුරට ගියා මගේ. ඒ කියන්නේ මේ මං අර ලාච්චු කබඩ් එකක ලාච්චු වල තමයි මගේ කරන්ට් බඩු දාලා තිබුණේ. ඒ සේරම මේ ගම් වතුරට අහු වුණා. මම ඔයාලත් එක්ක කතන්දරේ බෙදා ගන්නම් අද. ඇත්තටම එදා ගම් වතුර ආවේ දවසේ උදේ වරුවේ හස්බන්ඩ්ගේ මායි පොඩි රෙස්ටුරන්ට් එකක් කරා ඒ දවස්වල. ඉතින් අපි උදේ රෙස්ටුරන්ට් එකට යනකොටත් වතුර ඇවිල්ලා තිබුණේ නැහැ අඩු ගානේ පාරටවත්. ওই මුලින්ම වීඩියෝ එකේ පෙන්නන්නේ වෙල හරියට වගේ තමයි වතුර ඇවිල්ලා තිබුණේ. ඉතින් අපි අහල පහල අයගෙන් ඇහුවා මං කිව්වා කවදාවත් ලොකුවට නම් වතුර දාන්නේ නැහැ. ආවත් ඉතින් සාමාන්‍යයෙන් කකුල තෙමෙන මට්ටමට වගේ එයි ගේ පඩිය ගාවට. ඒ හින්දා බය වෙන්න එපා මේ ඔයාලා බය නැතුව යන්න කියලා. ඒත් මං හිතේ සැකේට නිකමට පොඩි අයිටම් ඔය පොඩි බඩු බබාගේ සෙල්ලම් බඩු එහෙම මේ සෝෆා එක උඩින් මේස උඩින් වගේ තියලා ගියේ. මොකද අපි එනකොට රෑ වෙන හින්දා. එහෙම කරලා මේ අපි උදේ ගියා. ගිහිල්ලා අපි එනකොට රෑ 10:11 විතර ඇති. අපිට මේ අපි ත්‍රිවිල් එකකින් ආවේ එදා වැස්ස හින්දා මේ බයික් එකේ එන්නත් බැරි හින්දා එනකොටත් පාර යට වෙලා තිබුණේ. එතකොට අපේ වත්තට වතුර දාලා ගංගායින හින්දා මේ සර්පයෝ හැමත් ගොඩ එන්න පටන් අරන් තිබුණේ. ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා අද නම් රැට මෙහෙ ඉන්න බයයි මේ රග්ගල අතට අහුවෙන මොන හරි රෙදි ටිකක් අරන් කොට්ට මෙට්ට ටික අරගෙන අපි මහගෙදරට යමු. මොකද රැට එකපාරට වතුර දැම්මොත් එහෙම බබත් චූටිනේ. එතකොට මේ වැස්සේ අපිට කරගන්න බැරි වෙයි. අපි හෙට උදේ ඇවිල්ලා මොකක් හරි බලමු කියලා. ඒ කියලා අපි ආපු ටැක්සි එකටත් පොඩ්ඩක් එහෙමම ඉන්න කියලා මම හස්බන්ඩ්වයි බබාවයි එහෙමම ත්‍රිවිල් එකේ තිබ්බා. මොකද ඒ වෙනකොටත් මේ නයි එහෙම ගොඩ ඇවිල්ලා තිබුණේ. ඇයි වෙලවල් වලින් එහෙම වතුර දානකොට සර්පයෝ ගොඩ එනවනේ. ඒ නිසා මං ටක් ගාලා ගිහිල්ලා අතට අහුණු රෙදි ටිකක් ඇත්තට මේ වෙලේ වැලේ තිබුණ අපේ හොදලා දාලා තිබුණු රෙදි ටිකයි බබාගේ බඩු ටිකයි බබාගේ කිරි බෝතලේ බබාගේ පිටි එක එතකොට මේ බබාට අවශ්‍ය කරන බඩු ටිකයි කොට්ට දෙකකුයි මහගෙදර යන හින්දා net එකට ටක් ගාලා ගලව ගත්තා. ඒ ටික විතරයි ඒ වෙලේ මං හදිසියට කරගත්තේ. මොකද ටැක්සි එකත් හදිස්සි කරා ඉක්මනට යන්න ඕනේ වතුර දැම්මොත් එහෙම යන්න වෙන්නේ නැහැ කියලා ටක් ගාලා ඒ ටික අරගෙන අපි මහගෙදර ගියා එදා හස්බන්ඩ්ගේ. ගිහිල්ලා ඉවර වෙලා අපි පහුවදා උදේ 8:00 විතර තමයි හස්බන්ඩ්වි තාත්තයි ආවේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒ එනකොට ඇත්තටම අඩි 4ක් විතර වගේ ගේ යට වෙලා තිබුණේ. ඊට පස්සේ හස්බන්ඩ් ඇවිල්ලා කිව්වා මේ බබි ගේ අඩි 4ක් විතර යට වෙලා තියෙන්නේ බඩු නම් දැන් ගන්න දෙයක් නැතුව ඇති කියලා. ඊට පස්සේ තමයි මට මතක් වුණේ මේ මම ඩොකියුමන්ට් ගත්තේ නෑ නේද කියලා. බර්ත් සර්ටිෆිකේට් එතකොට අපේ මැරේජ් සර්ටිෆිකේට් ඔක්කොම අල්මාරියේ උඩ ලාච්චුවේ තිබුණේ. ඊට පස්සේ මං හස්බන්ඩ් කිව්වා අනේ කරන්න දෙයක් නෑ පුතාව අම්මලත් එක්ක තියලා අපි දෙන්න ආයේ යමු ඩොකියුමන්ට් එක අරන් එන්න කියලා. ඊට පස්සේ කොහොම හරි බයික් එකේ අපි දෙන්න මගද්දුර ඇවිල්ලා වතුරේ බැහැගෙන ගිහිල්ලා අමාරුවෙන් ඩොකියුමන්ට් තිබ්බ ෆයිල් එකයි අපේ වෙඩින් ෆොටෝ ඇල්බම් එකයි ගත්තා. එච්චරයි අරගන්න හම්බුනේ. මොකද වතුර එන්න වැඩි වෙනවා. හස්බන්ඩ් කෑ ගැහුවා යන් අපි ඉක්මනට වතුර වැඩි වුණොත් කියලා. ඒ කියලා අපි ඒ ටික අරගෙන ගෙදර ආවා මහ ගෙදර.
ඇවිල්ලා ඉතින් ඒ විදියට දවස් 4ක් 5ක් විතර ගෙවිලා ගියා වතුරත් එක්කම. මොකද වතුර බැහැලා යන්න දවස් 5ක් විතර ගියා. ඊට පස්සේ ඉතින් ගෙදර ගිහින් බලනකොට ඇත්තටම ගන්න දෙයක් තිබුණේ නෑ. ගොඩක් බඩු නාස්ති වෙලා තිබුණේ මේ වතුරට අහු වෙලා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ කුස්සියේ මේ ප්ලාස්ටික් කබඩ් එකක් තියෙනවා. මං ඒකේ තමයි මගේ ඉලෙක්ට්‍රික් අයිටම් දාලා තිබුණේ. ඒ සේරම වගේ මේ වතුරට ගිහින් තිබුණා. එතකොට මගේ oven එක මයික්‍රෝවේව් oven එක ඒ දෙකත් වතුරට ගිහිල්ලා තිබුණා. මොකද වතුර මේ මම පල්ලෙහා තියලා තිබුණේ පැන්ට්‍රිය යට. ඒ ටිකත් ඉතින් මේ වතුරට අහු වෙලා තිබුණා ඒ වෙලේ. බබාගේ සෙල්ලම් බඩු එතකොට අපේ ඇඳුම් ඇත්තටම මේ ඇඳුම් වලින් ඉතුරුනේ එදා අර යන දවසේ මේ වැලෙන් අරන් ගිය ඇඳුම් ටික විතරයි. අනිසේ එතකොට අල්මාරිය උඩම තට්ටු තිබ්බ මේ ඇඳුම් ටික ඉතුරු වෙලා තිබුණා. ගෙදරට අඳින ඇඳුම් හොඳ ඒ කියන්නේ මේ මගේ වෙඩින් සාරිය පවා මේ ගම් වතුරට ගිහිල්ලා තිබුණා. ඒවා ගන්න පුළුවන් මට්ටමක තිබුණේ නෑ. රොන් මඩ පිරීලා සවුත්තු වෙලා තිබුණේ. ඒ හින්දා ඉතින් ඒව සේරම අයින් කරන්න උනා. ඊට පස්සේ අපි ඒ ගෙදර හිටියේ නෑ. අපි ඒ ගෙදරින් අයින් වුණා. මොකද මට බය හිතුණා ආයි ඉන්න බබත් ඉන්නවනේ. මොකද මේ සර්පයෝ එහෙම වැඩි වුණා ඒ පැත්තේ. ඒ නිසා අපි ටික කාලයක් මහ ගෙදර හිටියා ඇවිල්ලා. අපි මහ ගෙදර හිටියෙත් ඇත්තටම මාස 2ක් වගේ තමා. මොකද හේතුව මගේ ඉතුරුණු බඩු ටික තිබුණා. සෝෆා එක බේරගත්තා. සෝෆා එක ගම් වතුරට අහු වුණා. ඒ වුණාට ඒක හොඳට හයි ප්‍රෙෂර් එකකින් හොදලා මේ තිබ්බ විදියටම ගන්න පුළුවන් වුණා. එතකොට මගේ අල්මාරිය ඉතුරුණු පොඩි පොඩි ලී බඩු එහෙම මහ ගෙදර දාන්න ඉඩක් තිබුණේ නෑ. ඉතින් සමහර ඒවා එළියේ තෙම් තමයි තිබුණේ. ඉතින් ගම් වතුරටත් අහු වෙලා ඉතුරුණු බඩු ටිකක් දිර දිර යන හින්දා අපි මේ තීරණය කරා ටෙම්පරරි අපිට හොඳ තැනක් හම්බ වෙනකන් අපි එනං ඇනෙක්ස් එකකට හරි යමු කියලා. අපි ඇනෙක්ස් එකේ හරියටම මාස 6ක් විතර හිටියා. ඒ ඉද්දි තමයි අපිට මේ දැන් ඉන්න ගෙදර හම්බුනේ. දැන් අපි මෙහි පදිංචියට ඇවිල්ලා හරියටම මාසයක් වගේ තමා වෙන්නේ. ඉතින් ගම් වතුරත් එක්කම අපිට ඒ කියන්නේ ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගන්න අවස්ථාව හම්බුණා. අපි ජීවිතේ ළඟින්ම හිටපු ආදරය කරපු ගොඩක් මිනිසුන්ගේ ක්ෂණික වෙනස් වීම අපිට ගම් වතුර නිසා දැනගන්න පුළුවන් වුණා. මේ අද මේ මොහොත වෙනකොට ඇත්තටම මට ඉන්නේ මගේ හස්බන්ඩ්යි බබයි මගේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි කියලා මං අදහස් කරේ මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි. ඒ දෙන්න තමා යෝධ බල යෝධ හෙවණැල්ලක් වගේ හැමදාමත් අපි දෙන්න පිටිපස්සෙන් හිටියේ. අම්මේ තාත්තේ මම මේ වීඩියෝ එකේ ඔයාලා දෙන්නව ආදරෙන් මතක් කරනවා. ඔයාලා නැත්තම් අද අපිත් නෑ. ඉතින් මං මගේ කතාව ඔයාලත් එක්ක ඉතාම කෙටියෙන් තමයි බෙදාගත්තේ. මොකද මේ කාල වේලාව මදි හින්දා වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා. ඒ හැමදේම අමතක කරලා මං අලුත් ගමනක් දැන් පටන් අරන් ඉන්නවා මේ YouTube channel එකෙන්. ඉතින් මං ඔයාලට ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න, මාත් එක්ක එකතු වෙන්න කියලා. ඔයාලට වටින වැදගත් දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න මම ලෑස්ති වෙලා ඉන්නවා. මගේ වීඩියෝ වල අඩුපාඩු නම් ඇති. මොකද සීමිත බඩු ප්‍රමාණයක් තමයි තාම මං ගාව තියෙන්නේ. ගම් වතුරට ගොඩක් මගේ බඩු විනාශ වෙලා ගිය නිසා. ඉතින් තියෙන දේවල් වලින් සතුටින් සැහැල්ලුවෙන් මගේ පවුලත් එක්ක හොඳින් ඉන්න තමයි මං හැමදාම උත්සාහ කරන්නේ. ඉතින් ආරාධනා කරනවා මගේ වීඩියෝ එක බලලා කැමති නම් like කරලා යන්න කියලා. අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. බුදු සරණයි.